ප්‍රියාදර සහෝදර සහෝදරියනි අද චතාරික සමයේ 3 වන සතියේ සිකුරාදා දිනයයි. අද දේවචනය තුල අපිට නැවතත් අසන්න ලැබෙන්නේ නීතිය පිළිබඳව ජේසුස් ස්වාමීන් වහන්සේගේ ඉගැන්වීමයි. ජේසුස් වහන්සේ ජීවත් වෙලා හිටපු කාලය තුල ඒ කාලවකවානුවේ සිය ගණන් නීති පද්ධතියේ අන්තර්ගත වුණා කියලා ඉතිහාසඥයන් සඳහන් කරනවා. විශේෂයෙන් බයිබල් විශාරදයන් කියනවා 650කට ආසන්න නීති සංඛ්‍යාවක් එවකට පැවතුණා කියලා පැරණි ගිවිසුම තුළ ද්විතීය නීති සංග්‍රහය හා ලෙවි ව්‍යවස්ථාව ඇසුරෙන් අපිට හොයා ගන්නට පුළුවන් කියලා. මෙම සිය ගණනක් වූ නීති මාලාව පිළිබඳව නීති පද්ධතිය පිළිබඳව එවකට හිටපු ජුදා ගුරුවරුන් අතර පාලකීන් අතර පූජකීන් අතර නායකයින් අතර විවිධ වූ කියවීම් තිබුණා. විවිධ වූ අර්ථකථනයන් පිළිගැනීම් තිබුණා. එවන් පසුබිමක් තුළ අද දවසේදී මේ ස්වාමීන් වහන්සේ වෙතට එන ගුරුවරයා අසන ප්‍රශ්නය එම ජන කොට්ටාශයන්ගේ කේන්තියට ආවේගයට හේතුවක් වෙන්නට පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ ඔවුන්ට පැහැදිලි උත්තරයක් දෙනවා. ඒ සියල්ලන් මවිතයට පත් කරමින් ස්වාමීන් වහන්සේ ඔවුන්ට දෙන උත්තරය තමයි මේ සියලු නීතීන් අභිබවා යන දෙවියන් වහන්සේගේ නීතිය පිළිබඳව කෙරෙන මතක් කිරීම. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේගේ නීතිය මිනිසා පෙළන මිනිසා මත බරපතවන අපහසුතාවයට පත් කරන නීතියක් නෙමෙයි. එම නීතිය මිනිසාව මුදවන, මිනිසාව සැහැල්ලු කරන, සරල කරන නීතියක්. මන්ද ස්වාමීන් වහන්සේගේ නීතිය ප්‍රධාන න්‍යායයන් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්, බෙදා දක්වන්නට පුළුවන්. එම න්‍යායයන් නැත්තම් නියමයන් වන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමත් අසල්වැසියාට ප්‍රේම කිරීමත් යන්න. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මෙම නීතිය අපට හම්බ වෙන්නේ පැරණි ගිවිසුම තුලයි. මෙම පැරණි ගිවිසුමේ නීතියයි ස්වාමීන් වහන්සේ සංක්ෂිප්ත ලෙස කොටස් දෙකකට බෙදලා අපට දක්වන්නේ. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ ක්‍රිස්තුන් වහන්සේ අපට ගෙන හැර දක්වන මේ සංක්ෂිප්ත වූ නීතිමාලාව නැත්තම් මේ නියමයන් දෙක පැහැදිලිව සඳහන් කරනවා. මේ නියමයන් අපගේ සිතුවිලි, අපගේ ක්‍රියාවන්, අපගේ වචන සහ අපගේ තීන්දුව තියෙන සියල්ලක් පාලනය කරන බව, පාලනය කළ යුතු බව. ඒ වගේම ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි මේදී වඩාත් අවධානය යොමු කරන්න ඕන කාරණා වන්නේ දෙවියන් කෙරෙහි වූ ප්‍රේමයත් අසල්වැසියා වූ කෙරෙහි වූ ප්‍රේමයටත් වඩා උපකාරී වන, වඩා අපෝ මෙහෙවන, උදව් වන ඒ ක්‍රියාව කුමක්ද යන්නයි. ප්‍රේමයට මඟ පෙන්වන, මඟ පාදන මේ වන ක්‍රියාව පිළිබඳ අපි අවධානය යොමු කරන්නට අවශ්‍යයි. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ නීතියේ මූලිකම පරමාර්ථය වන්නේ දෙවියන්ට අවංක වීම සහ විශ්වාස කටයුතු වීමයි, පක්ෂපාතී වීමයි. මෙම පක්ෂපාතී වීම, මෙම විශ්වාසවන්තකම වචනයෙන් නෙමෙයි හදවතෙන් නික්මෙන්නට ඕන. මුවෙන් නෙවෙයි, වචනයෙන් නෙවෙයි, හදවතින් අතුලාන්තයෙන් නික්මෙන්නට ඕන කියලා ස්වාමින් වහන්සේ කියනවා. මන්ද ඒ කීකරුකම, ඒ පක්ෂපාතී බව ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ලක් කරා, ඇදහිල්ලේ ජීවිතයක් කරා අපව ගෙනියන නිසා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, එවනම් අපි මෙනෙහි කරලා බලන්නට ඕන
අපි කල්පනා කරලා බලන්නට ඕන. අපි ස්වාමින් වහන්සේට සමීපයි, ස්වාමින් වහන්සේට කිට්ටුයි, ස්වාමින් වහන්සේත් එක්ක ඉන්නවා කියන ඒ සංකල්පය තුල අපට හිර වෙන්නට පුළුවන්ද කැපවීමක් නැතුව? සැබෑ කැපවීමකින් තොරව සංකල්පයක් තුල අපට හිර වෙන්නට පුළුවන්ද? මන්ද ගැලවීම ලැබෙන්නේ සංකල්ප තුල නෙමෙයි, කැපවීම තුලයි. දැනුම තුල නෙමෙයි, ඇදහිල්ල තුලයි. ක්‍රියාන්විත වූ ඇදහිල්ලක්, ක්‍රියාවෙන් යුක්ත වූ ඇදහිල්ල තුලයි. එහෙමනම් ඒ ඇදහිල්ල ක්‍රියාවට නංවන්නට අපිට පුළුවන් වෙන්නේ උන්වහන්සේ විශ්වාස කරලා අදහාගෙන මනස්ථාපනය වෙලා උන්වහන්සේ පසුපස යෑම තුලයි. එබැවින් ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද දවසේදී අපි තීන්දුවක් ගනිමු. අපි ආඥා කරමු. මම ස්වාමින් වහන්සේට සමීපයි කියන හුදෙක් සංකල්පයෙන් බැහැර වෙලා මම ස්වාමින් වහන්සේ තුල විශ්වාස වූත් කැප වූත් අනුගාමිකයෙක් වෙනවා කියන ඒ ප්‍රේමයේ නීතියේ අනුගාමිකයෙක් වෙනවා කියන ඒ පොරොන්දුව තුල, ඒ තීන්දුව තුල අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. ඒ වෙනුවෙන් කැප වෙමු, වැය වෙමු. ආමේන්.